වෛරනම් පිරිමහන්න යන්න එපා. කෙලවරක් නෑ පින්නතුනේ. පලි ගණ්ඩ යන්න එපා. ඕව නවත්තන්න ඕකේ කෙලවරක් නෑ. ලස්සනට ජීවත් වෙන්න. සත්පුරුෂයෙක් විදිහට ඉන්න. අපිට මොකක් හරි වුණාම කවුරුවත් නැහැනේ. ජීවිතේ මෙතෙක් කල මොකක් හරි වැරද්දක් වෙලා තියෙනවා නම් අද ඉඳන් ඒක කරන්න එපා. උණක් හෙම්බිරිස්සාවක් හැදුනත් පින්නතුනේ අපිට අපි විතරයි. ඔය අපේ තරුණ දරුවන්ට තියෙන ලොකු ගැටලුවක් තමයි ඔය ප්‍රේම සම්බන්ධතා නඩත්තු කරන එක. වෙලාව ගත්තම තව විනාඩි 5ක් කරන් මං ඒකත් කියලා නවත්තනවා. ඔය මට රට මතක නෑ තරුණයාගේ අවුරුදු 9ක් මේ අර යාළු වෙලා ඉඳලා බැන්දා. අවුරුදු 9ක් කියපා. ඔය අවුරුදු 4ක් 5ක් වාගේ නෙමෙයි. බැඳලා රට ගියා. රට යන බොහෝ දෙනෙකුට ඉතින් මේ ඉරණ මත් වෙනවා. මෙහෙත් ඇති සමහර නැතුවත් ඇති එහෙම. ගිහින් එනකොට ඒ බිරිඳගේ වෙන සම්බන්ධයක් තිබිලා අහු වුණා. මිනිහා ඉතින් මහිතෙල් බොණ්ඩ ගියේ නැහැ. ආයෙත් ගියා රට. ඒ ගියේ වෙන ආහයක් කරගෙන. ඒකත් ගියා. මං ගාවට ආවා. මට ඔය සම්පූර්ණ විස්තරය කිව්වා. මං ඇහුවා සාධාරණත්වය කවදාවත් එක පැත්තකින් විතරක් බලාපොරොත්තු වෙන්න එපා කියලා. ජීවිතේ තේරුම් ගන්න. අපි කරන වැරදි සෑම දෙයක්ම ඒවා අපිට කොතනකවත් වැරදි විදිහට පේන්නේ නැහැ. ඔය අපි කරන වැරදි වලට වඩා අපිට පේන්නේ අපි ඇවිස්සෙන්නේ අනුන් කරන වැරදි වලට. ඒක කියනකොට ඒ කොල්ලා කිව්වා හාමුදුරුවනේ ඉතින් අපි පිරිමිනේ කියලා. එහිමකෝ